32. අපි පරිපථයක් තියෙනවා VB ගේ 0.6ක් කියලා කියනවා. VC ආසන්නගේ තමයි අහන්නේ. මේ ක්‍රියාකාරී අවස්ථාවේ තියෙනවා කියනවා. අපිට මෙන්න මේ විභවාන්තරය ලියන්න පුළුවන් වෝල්ට් 10යි කියලා. ඇයි? ඉහළ විභව 10යි පහළ විභව බිඳුවයි. ඒතර සමාන ප්‍රතිරෝධ දෙකක් තියෙන්නේ. IB ධාරා කුඩයි කියලා හිතුවොත් 50 කිලෝ වලින් එන ධාරාව සමානයි කියලා ගත හැකියි. IB ධාරා කුඩයි කියලා හිතන මෙතනට යන එක. එහෙනම් මෙතන විභවාන්තරය වෝල්ට් 5යි. එහෙනම් 50 කිලෝ වල විභවාන්තරය වෝල්ට් 5ක් වෙනවා. එතකොට අපිට මෙන්න මේ 2 කිලෝ වල විභවාන්තරය කීයක් වෙනවද? VB 0.6ක් වෙනවා. එහෙනම් 5න් 0.6ක් කඩනම 4.4ක් වෙනවා විභවාන්තරේ 2 කිලෝ වල. මෙතන IC ධාරාව මේ I ධාරාවට බොහෝ සෙයින් සමානයි. ඇයි ඒ? IB කුඩයි කියලා අපි හිතනවා. සාමාන්‍ය IB කුඩා. එහෙනම් IC I ට සමාන නම් කිලෝම් දෙකකින් තියෙන ධාරාවමයි කිලෝම් එකකින් යන්නේ. එකම ධාරාව වෙනකොට ප්‍රතිරෝධයේ භාගයක් වෙනවා නම් යාගේ විභවාන්තරය 2.2. අන්න එහෙනම් 2 කිලෝ වල 4.4 නම් ඒකෙන් භාගයක් වෙනවනේ 1 කිලෝ වල 2.2. මේ අතර විභවාන්තරය තමයි VC වෙන්නේ. අන්න ඔය තුනේ එකතු 10ක් එනවා. 2.2 ධන VC ධන 4.4 සමානයි 10. එහෙනම් VC යගේ වෙන්නේ 10න් අඩු කරනවා 6.6ක්. 6.6ක් අඩු කරනවා 10. එතකොට අපිට එනවා 3.4ක් වෝල්ට්. 3.4 තියෙන උත්තරංග 2. එහෙනම් 32 2 වෙනවා.